මහත්තයාට මොකද උනේ? මහත්තයාට මුලින් පිළිකාවක් ඇදුනේ. එයාව අවුරුදු 17ක්ම ගම් පිළිකා රෝහලට අරගෙන ගියා. දරුවා බලා ගන්න කෙනෙක් නැති වෙනකොට කොන්නන්ට එකට දැම්මා. එයාත් එකට වයස අවුරුදු 6යි. මං සෑහෙන දුක් විඳා ඒ කාලේ. දරුවත් බලාගෙන මේ වගේ මහල රස්සාව කරගෙන කොළේ ගෙවල් ගෙවාගෙන අවුරුදු 17ක් ජීවත් වුණා. ඒ කාල සීමාව සෑහෙන දුක් විඳා. එයා කොළඹ මහනගර සභාවේ ඩ්‍රයිවිං කරේ. එයා රජයේ ජොබ් එකක් කරේ. එයාට බැරි වෙනකොට ඉතින් මේ පඩි එහෙම නෑ. ඔපරේෂන් කරනකොට මහා බඩවැල අයින් කරා, කුඩා බඩවැල අයින් කරා, ආමාශයත් අයින් කරලා බෑග් එක දාලා හිටියා අවුරුදු 15ක්. ඒ නිසා මම සෑහෙන දුක් විඳා එයා ගොඩ ගන්න. එයා වෙනුවෙන් කැපවීමෙන් මම එයාව බලාගෙන දරුවවත් බලාගෙන දරුවටත් හොඳට උගන්වුවා. එයා ඉගෙන ගත්ත ඉංග්‍රීසි මීඩියම් ඉංග්‍රීසි සිලබස් එක හොඳට ඉගෙන ගත්තා. එයා දැන් කොරියන් කෝස් එක කරනවා ෆැක්ටරි ඔඩිටර් කෙනෙක්. ඉතින් මගේ බලාපොරොත්තුව තිබුණේ මට කලින් එයා ඉස්සර වෙන්න ඕනේ කියලා. එයාට බලන්න හදන්න කෙනෙක් නැති නිසා ඒ වගේ මේ කාරණාව ඉෂ්ට වුණා. ඉතින් මං තනි වුණා. මං සෑහෙන දුක් වුණා, අසරණ වුණා. දරුවට හොඳට ඉගෙනුවා. දරුවා දැන් හොඳ තැනක ඉන්නවා. ඒකයි මගේ සතුට. ඉතින් බැඳලා මාස 6යි. බඩට මාස 3ක් වෙනකොට තමයි එයා අසරණ වුණේ, ලෙඩ වුණේ. නමුත් එයා මම දාලා ගියේ නෑ. එයාවත් රැගෙන මම ඉදිරියට ගමන ගියා. මං සතුටු වෙනවා මම මේ විදිහට එයාට හොඳ සලකගෙන හිටිය එක ගැන. නමුත් තාමත් ඉතින් දුකයි ජීවිතේ. සතුටුනා කියන ජීවිතේ දවසක් නෑ.